ආයුබෝවන් පින්බර වෙසක් දිනයක්. අද මම ඔයාලට අරගෙන ආවේ මගේ චූටි පැටව් දෙන්නගේ අපේ චූටි දන්සල. ඒ කියන්නේ අපේ සීනි දන්සල. අපි මේක හැම අවුරුද්දෙම කරන දෙයක්. බලන්නකෝ දරුවොත් එක්ක එකතු වෙලා මේ වගේ චූටි දෙයක් කරද්දී එයාලගේ හිතේ තියෙන සතුට ඒ වගේම එයාලගේ හැඟීම් ෆෝන් වලට එල්ලිලා ඉන දරුවන්ට මේ වගේ දෙයක් අම්මලා තාත්තලා එකතු වෙලා කරනවා නම් ඇත්තටම ඒ දරුවෝ ඒ දේවල් වලින් ඈත් වෙනවා. මේ වගේ පරිසරයත් එක්ක ඉන්න යාලා පුරුදු වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ වොයිස් කිසි දෙයක් අයින් කරේ නැහැ. ඔයාලට අහන්න අපි මොනවද කතා කළේ, අපේ දරුවෝ කොහොමද මේකත් එක්ක සතුටුුනේ කියලා. ඒ දේවල් හැමදේම බලා ගන්න ඕන නිසා මම මෙතනින් එහාට වීඩියෝ එකේ ඔඩියෝ අයින් කරන්න නැතුව ඒ විදිහටම දැම්මා. එහෙනම් බලන්නකෝ අපේ දන්සල, අපි කතා කරන දේවල්, අපිට වෙච්ච සිද්ධි මොනවද කියලා. ඔයාලත් මේ වගේ දෙයක් දරුවොත් එක්ක එකතු වෙලා කරන්න. එහෙනම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඔයාලත් කරනවද කියලා. උදේ පාරට ඉන්න. මේක බලන්න. එතනනේ. ඊ කඩාගෙන උඩ. කන්න. අනේ කන්නේ නේ. මේ වීඩියෝ සියයට දාන්නේ. වෙලෙයි දිටන්නේ ඉතින් සීනි කාර්. මම මෙතරක් තර එකක් දාගෙන එතකොට එනවා සීනි සුවඳට සුවඳ කඩිසට රෑනක් එනවා. रिक कटी दिया नहीं अरे किसी ने की कटी दिया नहीं मर मेरी ये सीने डे कटी दिया है बेटा उन ने दिने दाम ओए कट गया उतरे ये कोई दिया नहीं यार ये बुलेट बनने थी. गलोगे नहीं लोगे परसेंट ऑर्डर दे आ दे ये आता का वे क्या आता का नहीं था ओए देख के ना था कौन है नो ඊතල දිහා බල බල ඈ ඊතල දිහා බල බල ඉතින් උන්ට ඒව තේරෙනවද? ඔව් අකුරු හිටන් තේරෙනවා. අර ඌ පොල්ල දිගේ යන්න අතන. ඕ වලි බැලලා ලකුණත් බලන්න යන්නේ. නෑ නේ වෙන කොහෙද නේ ගියේ. වට පිටව කලින් බලනවා ඊට. ඉතින් යක් යනවා සීනි. මේ මොනවද? සීනි දන්සලක් තියෙනවා. අපිත් යන්